එතකොට එහෙනම් අපි දැන් ඊළඟට අපි යොමු වෙමු 26 වෙනි පිටුව චෛතසික. සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇතිවන කල්ලි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍රව ඇතිවන්නා වන්නේ ක්‍රියාවෝ චෛතසිකයෝය. චෛතසික දෙපනසක් ඇත්තේ. සිත සමග එකට ඉපදීමය, එකට නැතිවීමේ, සිතින් ගන්නා අරමුණ ගැනීමය, සිතට නිස්ස්‍රය වූ වස්තුවම නිස්ස්‍රය කර ගැනීමය යන මේ කරුණු සතර චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණයෝය. එතකොට ඔන්න බලන්න සිතට අරමුණක් ඇතිවන කල්ලි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍රව. හිතට පුළුවන් වෙන්නේ දැනීමක් විතරයි. ඒකේදී ඒකත් එක්කම මිශ්‍ර වෙනවා චෛතසික කියලා එකක්. ඒ චෛතසික දෙපනසක් ඇත්තේ. අර තාල වගේ හරියට නිකන් අර බෙරේට ගැහුවාම එකේ එකම හඬින් ගහන්නත් පුළුවන්. ඒ ගැව්වට කිසිම ඒ කියන්නේ සද්ද විතරයි සද්ද වෙනසක්වත් හඳුන ගන්න බැරුව වගේ මේ හිත කියන එකත් ඒ වගේ. හැබැයි ඒක එක එක හඬ වලට ගැව්වහම තියෙනවා වගේ තමයි මෙන්න මේ පින්වතුනි චෛතසිකක් කියලා කියන්නේ. එතකොට චෛතසික හින්ද පින්වතුනි වෙන වෙනම හිත තේරුම් ගන්න වෙනෝ දැන් ඉතින්. එතකොට සිතින් ගන්න අරමුණු ගැනීම සිතට නිස්ස්‍රිය වූ වස්තුවම හිත ගන්නේ ඇහැට රූපයක් පෙනෙනකොට ඒ රූපයට අදාළම දේවල් තමයි චෛතසික හටගන්නේ. එතකොට කනට සද්දයක් එනකොට චෛතසිකත් එතෙන්ට තමයි ඒ නිමිති කරගෙන තමයි හටගන්නේ. එතකොට ඇහෙන් රූප බලනකොට කනින් චෛතසික හටගන්නේ නැහැ. එතකොට චෛතසිකත් හිත ගන්න අරමුණම ගන්නවා. අන්න ඒකයි කියන්නේ. තේරුණාද? හිතින් ගන්න අරමුණ ගැන. සිතට නිස්ස්‍රය වූ වස්තුවම නිස්ස්‍රය කර ගැනීම. හිතට පේන දැන් අපි හිතමු පොත පේනවයි කියලා. දැන් පොත පේනවනම් හිතට චෛතසික වලටත් පොතම තමයි පේන්නේ කියන එකයි. ඊළඟට තමයි සිතත් එක්කම උපදිනවා. ඒ වගේම එකටම නිරුද්ධ වෙනවා. මෙන්න මේ හිත හට ගන්නා ස්ථානයේම ඒකුප්පාද කියන එකටම උපදිනවා. ඒක නිරෝධ කියලා කියන එකටම නිරුද්ධ වෙනවා. ඒකා ලම්බන ඒ කියන්නේ එකම අරමුණක් ගන්නවා හිත. ඒ කියන්නේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන්. ඊළඟට ඒක වත්තුක ඒ කියන්නේ ඇස වස්තු කරගෙන කන නාසය දිව ශරීරය ආදී වස්තු කරගෙන ඒව දෙනවා. එතන ඒවා උපදිනවා. එහි විදිහට දින එක වස්තුක කියලා කියන්නේ. එතකොට පින්වතුනි රූපය දැන් රූපය කියලා දැන් තව තියෙනවා. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරවද උපදී. එක් සිතක් සියලුම චෛතසිකයන් සමග උපදින්නේ නැත. සමහර චෛතසික තියෙනවා පින්වතුනි සිත ඒ හැම සිතක් එක්කම උපදින්නේ නැති. සබ්බචිත්ත සාධාරණ හත කියලා හැම සිතක් එක්කම උපදින චෛතසික හතක් තියෙනවා. ඒක ඉස්සරහට උගන්වන්නම්. නමුත් පින්වතුනි ඒ හත හැරෙන්න අනිත් චෛතසික උපදින්න අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම මත අපි කියනවා කුසල් සිත් කියලා, අකුසල් සිත් කියලා, විපාක සිත් කියලා ඔහොම කියනවා. පින්වතුනි එහෙනම් චෛතසික ගැනත් සිතෙහි යෙදෙන ධර්මතා ටිකට කියනවා චෛතසික කියන වචනය භාවිතා කරනවා. අභිධර්ම චන්ද්‍රිකාවේ උපමාවකුත් තියෙනවා. ඒකත් මම එතෙන්දි කියලා දෙන්නම්. ඊළඟට රූපය සත්ත්ව ශරීරය හා බාහිර වස්තුන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝය. රූප 28ක් ඇත්තේ. එයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමැති එක් රූපයක් පමණකි. ඉතිරි 27 ඇසට පෙනෙන රූප නොවේ. රූප යන වචනයේ තේරුම සීතෝස්නාදී විරුද්ධ දෙය හා එක්වීමෙන් විකාරයට පැමිණෙන දෙය යනුයි. චිත්ත චෛතසිකයන් ඊතා සියුම් බැවින් සීතෝස්නාදී හා ඒවායේ ගැටීමක් සිදු නොවේ. එතකොට
සත්ව ශරීරය හා බාහිර වස්තුන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝය. එතකොට මේ බාහිර වස්තුයි අපේ ශරීරයි මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ රූපයෙන්. රූප. එතන රූප කියන එකේ තේරුම පළමුවෙන්ම තේරුම් ගන්න ඕන. ඒ තමයි සීතලෙන් හා උෂ්ණත්වයෙන් විරුද්ධ දේවල් වලින් වෙනස් වෙන ස්වභාවයට තමයි රූප කියන වචනේ භාවිතා කරන්නේ. දැන් අර්ථයක් කියන්නේ රූප කියන එකේ අර්ථය මොකද්ද? රුප්පණය වෙන. රුප්පණය වෙනවා කියන්නේ සීතලෙන් උණුසුමින් විකාරයට පැමිණෙනවා කියන අර්ථය ප්‍රකාශ කරන්නේ. දැන් බැලුවොත් පින්වතුනි රූප කියලා දෙයක් තියෙනවා. ඒවා සීතලෙන් උණුසුමින් විකාර වෙනවා. එහෙම කියලා එකක් නෙමෙයි මේ කියන්නේ. රූප කියන්නේ ඒකමයි. තේරුණාද? අන්න ඒක මතක තියාගන්න ඕන. රූප කියන්නේ මොකද්ද? රූප කියලා කියන්නේ සීතලින් උණුසුමින් වෙනස් වෙනවා කියන අර්ථයෙන්. දැන් උපසම්පදා සාමින් වහන්සේලාට මේ පොළොව කපන්න පස් කපන්න අයිතියක් නැහැ. සමහර වෙලාවට දැන් පස් ටිකක් තියෙනවා මේ වතුර යට දාලා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අද දානවා පස් කන්දක් කපලි වෙලා වතුර යට. වතුර යට දැම්මට පස්සේ දැන් මාස සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් ගියත් අර උපසම්පදා භික්ෂුවට අර පස් ටික අර වතුර ටික හිඳලා කපලා ගන්න පුළුවන්. හැබැයි ගොඩ බිමක පස් ටිකක් කපලා දානවා. අපි හිතමු මේ කණ්ඩියක් කඩා වැටෙනවා. කණ්ඩියක් කඩා වැටුණට පස්සේ උපසම්පදා හාමුදුරු කෙනෙක් කුදල්ලක් කරන් ගිහිල්ලා ওই පස් ටික මාස 4ක් ඇතුළත ගන්න පුළුවන්. මාස 4කට එහා එක දවසක් හරි ගියොත් පාචිත්‍ය කියන ආපත්‍යයටපත් වෙන්න වෙනවා. එතකොට පින්වතුනි ඒ ආපත්‍යයට මේ පත් වෙන්නේ අර ඒකේ ගස් කොළන් හැදිලා මොකක් හරි ප්‍රශ්න වෙලා ඉතින් කොහොම හරි සීතලට අහුවෙලා උණුසුමට අහුවෙලා වෙනස් වෙවි ගිහිල්ලා දැන් ඒක ජාත පටවි කියලා. කියන්නේ හරියටම මහ පොළොව තත්ත්වයට අර මාස 4ක් යනකොට පත් වෙනවා කියනවා. හැබැයි පින්වතුනි වතුර යට තියෙන එකට එතනදී හරියටම හිරු එළිය වැටෙන්නේ නැති නිසා හුළඟ වදින්නේ නැති නිසා පින්වතුනි ගත්තහම ඒකෙන් කීයටවත් උපසම්පදා භික්ෂුවකට හානියක් වෙන්නේ නැහැ. දැන් බලන්න ඔය ගස් කපල මිනිස්සු ඉස්සර ලී ගෙවල් වල වහලවල් ගහන්න නම් ලී මඩේ දානවා කියලා එකක් කරනවානේ. මඩේ දැම්මට පස්සේ කාලයක් පවතිනවා. ඒ වගේම ලී ටික ආරක්ෂා කරගන්න ඕන නම් වතුර යට තිබ්බොත් දැන් බලන්න ওই වැව් වල එහෙම යට වෙච්ච ගස් එහෙම කාලෙකදී ඔය මතු වෙනෝනේ. මතු වුණාට මේ ඒව සමහරට දිරල නැහැ අරටු. දැන් සමහරට අවුරුදු දහස් ගණන් වැව පරණයි. ඒ වුණාට අර ගස් කොළන් තාම තියෙනවා. ඒ මොකද හේතුව? වැවට යට වෙලා තිබිච්ච හින්දා අර සීතලට උණුසුමට වෙනස් වුණේ නැති නිසා. හැබැයි ওই වැව හිඳිලා මාස ගාණක් තිබුණොත් මොකද වෙන්නේ? අර ගස් ටික ඔක්කොම දිරලා යනවා. අයි සීතලෙන් උණුසුමින් වෙනස් වෙනවා. වාහනයක් වුණත් එළියේ දැම්මොත් අනිවාර්යෙන් අර සීතලට උණුසුමට පින්නට අහු වුණාම ඒක වෙනස් වෙනවා. රුප්පණය වෙනවා. ඒ නිසා රුප්පතිති රූපං ඒ කියන්නේ රුප්පණය වන බැවින් විකාරයට පත්වන බැවින් රූප කියන මේ නම ලබනවා. එහෙනම් මතක තියාගන්න රූපය කියලා කියන්නේ රූප කිව්වහම මේ ශරීරයට කියනවා රූපය කියලා. මගේ රූපය වෙනස් වෙලා දැන් ආදි වශයෙන් එහෙම නැත්නම් තව ඒ රූපය අවලස්සනයි ආදි වශයෙන් කියන රූප කියන එකේ තේරුම තමයි සීත උණුසුම විකාරයට පත්වීම කියන අර්ථය. ඊළඟට නිර්වාණය විස්තර කරනවා. රාගාදී කෙලෙස් ගිනි වලින් හා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගිනි වලින් තොර වූ සාන්ත සුඛ ස්වභාවය නිර්වාණයය. චිත්ත චෛසික රූප පරමාර්ථයෝ ඒ ධර්මය ඇති කිරීමට නිසි හේතුන් එක් රැස් වීමෙන්ම ඇතිවන ධර්මයෝය.
ප්‍රත්‍යයෙන් ඇති කරන බැවින් ඒවට සංකත ධර්මයෝයයි කියනු ලැබේ. දැන් රාගය නිවපු, ද්වේෂය නිවපු, මෝහය නිවපු, ඉපදීමේ දුක, වයසට යෑමේ දුක, ව්‍යාධි ලෙඩවීමේ දුක, මරණ දුක, මේ කියන ගිනි වලින් තොර වූ සාන්ත සැපයක් තියෙනවා නම් ඉපදී දැන් මේ බලන්න අකණ්ඩව අපි ඉපදෙනවා, අකණ්ඩව අපි මැරෙනවා, අකණ්ඩව අපි අර බෙරේට ගහනවා වගේ හැම වෙලාවකම මේකේ වදිනවා ඇවිල්ලා අර මොන පහළ වෙනවා. මොන පීඩනයක්ද කියලා හොඳට හිතලා බලන්න. මේ පෙළෙනාර්ථයෙන් දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ පීල නට්ඨේන දුක්ඛං කියලා වදාළේ අපි මොන තරම් පිළීමකටපත් වෙනවද කියලා. දැන් මේක විස්තර කරන්න ගියොත් මේ දුක්ඛ සත්‍යය මේක ඉවර කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. කියලා වචනයෙන් කියලා ඉවර කරන්න පුළුවන්ද? මෙහෙම මෙච්චර මේකත් දුකයි, මේකත් දුකයි, මේකත් දුකයි, මේකත් දුකයි කියලා ඕක ඉවර කරන්න බෑ. රේරුකාණේ සාන්නාසේ අර කියලා දෙන්නේ මට ඊයේ රාත්‍රී කාලේ දුක්ඛ සත්‍ය වැටුණා. ඒක ලිව්වොත් ග්‍රන්ථාරූඪ කළොත් නිමක් කළ නොහැකි පොත් ලියන්න තිබුණා කියලා අකනිටා බඹතලයේ දක්වා ලියන්න පුළුවන්. ඒ වගේ ගත්තාම මේක මේ දුකේ සීමාවක් නැත. එතකොට ගත්තාම මේ දුක අවබෝධ වුණොත්, පිරිසිඳුනොත්, වෙන් වශයෙන් දැක්කොත් මොන තරම්නම් නිවීමකටපත් වේද, රාග ආදී කෙලෙස් ගිනි නෙවෙයිද? ඒ නිසා පින්වතුනි අපි මේ හරියට පිපාසයට ලුණු වතුර බොනවා වගේ වැඩක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අන්න ඒවායින් නිවිච්ච තැන තමයි නිර්වාණය කියලා කියන්නේ. සාන්ත සුඛ ස්වභාවය. ඒ වගේම තමයි ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ නැහැ. මොනවා හරි හේතුවක් නිසා ඇති වෙනවා නම් හේතුවට කියන ප්‍රත්‍ය කියලා. යම්කිසි දැන් අපි හිතමුකෝ වී ඇටය නිසා ගොයන් ගහක් නිර්මාණය වෙනවා. ගොයන් ගහට කියනවා ප්‍රත්‍යෝ පන්න කියලා. වී ඇටයට කියනවා ප්‍රත්‍ය කියලා. තේරුණාද? ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍ය නම් මොකද්ද? වී ඇටය, ගොයන් ගහ, ඉතිරි වී කරල් මේ ඔක්කොම පත්‍යෝත්පන්නයි. ප්‍රත්‍යයෙන් උපදින දේවල්. පච්ච නීක ධර්ම කියලා කියන තව ටිකක් ඒකට විරුද්ධ ධර්ම. ඒකෝ සමාට අවවාදික විදියට, සීතලාදික විදියට එක එක ප්‍රශ්න අධික විදියට එනවා නම් ඒව විනාශ වෙලා යන්න වෙන දේවල් වලට කියනවා පච්ච නීක ධර්ම කියලා. පින්වතුනි ප්‍රත්‍යයෙන් ඇති කරන බැවින් ඒවට කියනවා නමක්. ලෝකේ තියෙන හැම දෙයකටම කියනවා මොකද්ද? සංකත ධර්ම කියලා. මේ සංකත ධර්ම ගත්තාම සංකත ධර්ම ඔක්කොම මොකද්ද? ස්වභාවය ඒවා වෙනස් වෙලා යන දේවල්, නැති වෙන දේවල්. ලෝකේ බලන්න කිසිවක් නැති නොවන දෙයක් තීද කියලා. සත්ත සූර්යුග්ගමන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනෝ මහණෙනි, මෙතරම් විශාල මහා මේරු පර්වතයේ මේ මහ පොළොව දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 3ක් දක්වාම ගින්නෙන් විනාශ වෙනවා නම් මේ මැස්සෙක් මදුරුවෙකුටත් මරන්න පුළුවන් මේ ජීවිතය ගැන කවර කතාද? එහෙනම් මහණෙනි මේ දුකේ ඇලෙන්නද වටින්නේ, දුකේ කලකිරෙන්නද වටින්නේ කියලා අහනවා. එතකොට ඒකාන්තයෙන්ම මේ දුකේ කලකිරෙන්නමයි වටින්නේ කියලා කියනවා. මේ දුකේ කලකිරිල්ලක් මිසක් අරයයි එපා කරගැනිල්ලක්, මෙයා එපා කරගැනිල්ලක්, ඒ දේ මට එපා තවන්නම් කියලා සමහරට මිනිස්සු විතරක් නෙවෙයි බඩු වලින් පවා යම් දේවල් වලින් පීඩා විඳොත් ඒක එපාම තමයි යයි. ඒ එහෙම වෙන්නේ නැත. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් ඔන්න දූරියන් අප්‍රිය වුණොත් තවන්නම් කන්නේ කියලා එපා වෙන ඒක එපා කරගන්නවා. එහෙම එපාවිල්ලක් නෙමෙයි මේ කියන්නේ. තේරුණාද? මේ කියන්නේ අනේ මෙහෙම ධර්මතාවයක්ද කියලා අන්න ඒ ගැන පින්වතුනි කල්පනා කිරීමෙන් ඇතිවෙන සිතීමෙන් ඇතිවෙන අවබෝධයෙන් ඇතිවෙන ඒ ස්වභාවයට කියනවා කලකිරීම කියලා. අත්ත නිබ්බින්දති දුක්ඛේ. නිබ්බින්දති කියලා කියන්නේ එතන කලකිරීම. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි විසුද්ධිය.
නිවනට තියෙන ඒ සමග්ගෝ එකම මාර්ගය. ඒක තමයි නිවනට තියෙන එකම මාර්ගය. මොකක්ද එහෙනම් නිවනට තියෙන එකම මාර්ගය? දුකෙහි කල කිරීම කියන අර්ථය. දැන් ප්‍රශ්න ඇති ගොඩක් ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා. ප්‍රශ්න අහන්න තව පොඩි වෙලාවකින් දෙනවා. ඊළඟට පින්වතුනි මේ නිර්වාණය තව විස්තර කරනකොට අපි කිව්ව අසංකත ධාතුව නිර්වාණය කියලා. තව මේ කියන්නේ මේ සංකත ධර්ම කියන්නේ ලෝකෙ තියෙන දේවල්, නිර්වාණය කියලා කියන්නේ අසංකත ධාතුව. සංකත ධර්මය ඇතිවීමෙන් පසු මොහොතකුදු නොනැවතී බිඳෙන්නෝය. එබැවින් ඒවාට අනිත්‍ය ධර්මය වේ. දැන් බැලුවාම උපාද තිති භංග කියලා අපි කතා කළාට තිතියක් කියන එකක් කියන්න බෑ. උපාද භංගම තමයි වෙන්නේ. අර උදේ වේ ඥානය කියලා කියන්නේ. උදේ වේ ඥානය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියන එක පෙන්වනවා. ලෝකේ පින්වතුනි විශේෂයෙන්ම මේ තිතියක් කියන්න තරම් දෙයක් පෙනෙන්නේ නැහැ මේ අභිධර්ම ඉගෙන ගත්තු කෙනෙකුට. දැන් මේ අභිධර්මය හොඳට දසවන් යොමාගෙන ඉන්න මේක තේරෙන්නේ නැහැ කියලා අයින් කරන්න එපා. මේක ගත්තාම හරියට මේ ධර්මතා ටික වටහාගෙන ගියොතින් මේ මෙතන තියෙන සත්ත ප්‍රකරණයම මේ පොතේ මේ මෙතන තියෙනවා. ඒකේ මූලික විස්තරය තියෙනවා. මෙන්න මේ ටික කෙලින්ම මේ හිතට මෙන්න මේ ධර්මතා ටික මේකම ලොකුම භාවනාවක්. මේකම අනිවාර්යයෙන්ම ඒ කෙනාට චුල්ලසෝතාපන්න වෙන්න හේතුවක් වෙනවා මේ අධ්‍යාපනයම. චුල්ලසෝතාපන්න කියලා කියන්නේ ඉතින් සෝතාපන්න වීමම නොවුනත් අටුවාචාර්යන් වහන්සේලා කියනවා ඒ කෙනා නම් මේ අභිධර්මය ආධාරපු කෙනා නම් කිසිම සංස්කාරයක් ස්ථිරයි කියලා ගන්න නැහැ කියන කවදාවත්. අර පරණ දේවල් කරේ තියාගෙන ඒක මම මගේ කියලා ස්ථිර වශයෙන් අරගෙන ඕව යන්නේ අනාගතේ පරිකල්පනය කරපු දෙයක්වත් වර්තමාන දෙයක්වත් ඔළුවට ගන්න නැහැ. ඕව ඒ වෙලාවේ නැති වෙලා යන දෙයක් කියලා එතනින්ම සැහැල්ලුවෙන් උන්වහන්සේ මේ සංස්කාර ධර්මයන් මේ ස්ථිර නෑ කියලා සැනසෙල්ල ඇති කරගන්නවා. එතකොට කිසිම සංස්කාරයක් ස්ථිර නෑ, සුබ නෑ, යහපත් නෑ, යහපත් ප්‍රතිඵල නෑ, සුබත් නෑ. ඒ වගේම තමයි කිසිම සංස්කාරයක් ස්ථිර නෑ, සුබ නෑ, සුබ වශයෙන් ගන්නෙ නෑ. ඒ වගේම තමයි ඇත්ත වශයෙන්ම තියෙන දේවල් විදියට ගන්නෙ නෑ. ඉතින් ඒක නිසා ඒව ඔක්කොම කිසිම යම්කිසි නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හට ගැන්වීමක් නැතුවම ඇති ධර්මයකි. දැන් එතකොට ඒ කෙනා දැන් චුල්ලසෝතාපන්න වෙච්ච කෙනා කෙලින්ම පින්වතුනි මරණාසන්න මොහොතේදී එයාට දරුවෝ මතක් වුණත්, ඉඩකඩම් මතක් වුණත්, මොනවා හරි මතක් වුණත් එයා ඒව ස්ථිර වශයෙන්, සුබ වශයෙන්, මම වශයෙන්, මගේ වශයෙන් එහෙම නෑ. ඒක නිකන් අර චිත්ත රූපයක් විතරයි. නිකන් අර ඒව පෙනිපෙනී ඒවා ඒ මොහොතේ දැක්කා, ඒ මොහොතේම නිවිල යනවා බව පේනවා. දැල් වෙනව නෙවෙනවා. අර බෙරේට වදිනවා වගේ හිතට වදින ඒව බව දන්නෝ. අර මේවා අරමුණු ඒවා නිකන් වැඩි යන බව දන්නෝ පෙන්නකොට. එතකොට පින්වතුනි කොච්චරනම් ප්‍රීතියක් ඇති වේද බලන්න. දැන් මේක පේනකොට ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඒ ප්‍රීතියත් පින්වතුනි එහෙම එකක්. අර බෙරේට වදිනවා වගේ තමයි. ඉතින් කොහොම හරි මේ ඒකත් මොහොතක් ගානේ සිතුවිල්ලක් ගානේ ඇතිව නැතිව යනවා. එතකොට ප්‍රීතියක් දැනෙනවා. අර කියලා තියෙන ධර්මයේ යතෝ සම්මසති යම් යම් කල්හි සම්මර්ෂණය කරනවා නම්, සම්මර්ෂණය කියන්නේ මෙනෙහි කරනවා නම් මොකද්ද? කන්දානං උදයබ්බයං. කන්දානං කියලා කියන්නේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම. ස්කන්ධයන්ගේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේවා ඇතිවීම නැතිවීම මෙන්න මේවා බෙරේට වදිනවා වගේ, අර ඇතිව නැතිව යනවා වගේ, අර බෙරේට වදිනකන් හඬ එනවා වගේ නිතරම වදිනව අකණ්ඩව වදිනව අරමුණු ඇවිල්ලා ඒ වදින වාරයක් ගානේ වෙනම වැදිලි වගේ අපි මේක තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ලබති පීති පාමොජ්ජම්. පුදුම ප්‍රීතියක් දැනෙන්න ගන්නවා කියලා කියන පමුදිත බවක්. අමතන්තං විජානතං අමෘතය දනිමින්. ඒ කියන්නේ අමෘතය දන්න කෙනාට
පුදුම ප්‍රීතියක් දැනෙන්නේ මේවා දකිනකොට මේ නිවන ගැන දන්න කෙනාට මේ ඒ නිවනේ නැති බව සලකනකොට. පින්වතුනි ගත්තාම එබැවින් අසංගත ධාතුවේ කියන්නේ කවදාවත් නැති නොවන සෑම කල්ලිම පවත්නා ධර්මයක. ඒ ඊටා ගැඹුරු ධර්මයක මහත් වූ වීරියකින්ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක. ලෝකෝත්තර මාර්ගය වඩාය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්යෝ සසර දුකෙන් මිදෙති. බුද්ධාගමට අනුව පිළිවෙත් කිරීමෙන් බලාපොරොත්තු විය යුතු සස්මදේ නිර්වාණය. දැන් අභිධර්මයේ අපි චන්ද්‍රිකාවත් පාඩම හැම පොඩි වෙලාවයි. ඒකේ කියනවා චිත්ත චෛතසික රූප නිර්වාණයයි අභිධර්ම පිටකයේ වදාළ තාක් අර්ථ පරමාර්ථ වශයෙන් සිව්වැදෑරුම්. අර කියපු ටිකමයි සිතන්නේ හේවත් අරමුණු දැනගන්නේ චිත්තය. ඒ කියන්නේ සිත කියන එකේ තේරුම හැබැයි කෙටියෙන් තියෙන්නේ මේක. ඒ කියන්නේ හිතන්නේ හේවත් හිතන ගතියක් තියෙන්නේ. අරමුණු දැනගන්න ගතිය තියෙන්නේ. අන්න ඒක හිත කියලා කියනවා. සිත ඉපදීම පිළිබඳ කීතු අන්න හේතු ඇතත් අරමුණු දැනගැන්මෙහි ප්‍රධාන හේතුව බව දැනගත. එහෙනම් හිත උපදින්න හේතු ගොඩක් තිබුණා. ප්‍රධාන කාරණය තමයි ඇහැ කන නාසය දිව ශරීර හේතු ගොඩක් තිබුණා. හිතේ ස්වභාවය තමයි අරමුණු දැනගන්න එක. මොහොකින් ආවත් අරමුණ දැනගන්න. ඇහැට පේනවයි කියන්නේ දැනීමක් නැද්ද? දැන් හිත කියලා කියන්නේ මොකක්ද එතකොට? පෙනීම. තේරුණාද? පෙනීම කියන එකට තමයි හිත කියලා කියන්නේ. දැන් විඥාණය කියන්නේ මොකද්ද? පෙනෙනවා කියන එක. තේරුණාද? විඥාණයට තව සරලව සිංහලෙන් අර්ථයක් දුන්නොත් පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන එක තමයි විඥාණය කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි හොඳට මේක වරදවා ගන්න නැතුව හරියට අර්ථයට හිත යොමු කරන්න. එතකොට කිසි කලයක දැන් අපි හිතමුකෝ මේක තියෙනවා සිත ඉපදීම පිළිබඳ කීතු අන්න හේතුවද අරමුණු දැනගන්න මේ ප්‍රධාන හේතුව. අරමුණක් නැතිව සිත කිසි කලයක නූපදනා බැවිනි. අරමුණ දැනගන්නා යන අර්ථයෙන් සිත එකක්ම විය යුතු. නමුදු මතු කියනු ලබන චෛසිකයන්ගේ අසමාන සම්බන්ධය හේතු කොටගෙන ඒ 89 ආකාර හෝ 121 ආකාර වන්නේ. එහෙනම් හිත සාමාන්‍යයෙන් අරමුණ දැනගන්නා නිසා හිත කියලා කියන්නේ එකක් වෙන්න එපාය. ඒ වුණාට අර චෛතසික ටික හින්දා මොකද්ද වෙන්නේ? අර බෙරේ වදින විදිහේ හැඩතලානුව තාලය වෙනස් වෙන නිසා ඒ ගහන විදිය අනුව හඬ නම් එකයි. හැබැයි ඒ හඬ කියන එක සද්දය කියන එක පින්වතුනි එක වුණාට අර ගහන විදිය අනුව හඬ වෙනස් වෙනවා. සද්දය නම් සද්දේ එකයි. හැබැයි ගහන විදිය අනුව හඬ වෙනස් වෙනවා. ඒ වගේ තමයි පින්වතුනි මේ චෛතසික නිසා හිත වෙනස් වෙනවා. ඒක 89 ආකාරයකට වෙනස් වෙනවා. තවත් බෙදලා පෙන්눔 කරනවා ලෝකෝත්තර වූ උතුමන්ගේ සිත් ගැන කියලා ඒක 40කට බෙදලා පෙන්눔 කරනවා. 121 ආකාරයකට පෙන්눔 කරනවා. චිත්තේහි ඕහෙව සිතෙහි යෙදුණෝ චෛතසිකයෝ. අන්න එහෙනම් සිතෙහි යෙදුණු ඒව තමයි චෛතසික කියලා කියන්නේ. ඒවා කියනවා පස්ස වේදනා සංඥා චේතනා ඒව විස්තර කරනවා. ඒකේ කියන උපමාවක්. කකාරාගත් කසායෙහි ජලයේ චිත්තය මෙන්ද ඒ ජලයෙහි ඇතුළත් වූ නානාවිද බෙහෙත් රස චෛතසික මෙන්ද සැලකිය යුතුයි. හිත කියලා කියන්නේ පින්වතුනි වතුර නම් අර කසායේට අඩංගු ද්‍රව්‍ය අපි හිතමු පස්පංගුව කියලා. පත්පාඩගම් වෙනිවැල් ගැට කටුවැල් බටු ඔය තවත් කියන මොනවද තියෙන්නේ මේ බාන් වල ගැට ඔය තියෙනවනේ ඔය වගේ දේවල් ටිකක් මේ තමයි අපි පස්පංගුව කියලා කියන්නේ. එතකොට ගත්තාම ඒ වාගේ මේ ඒව තමයි මේ මොනවද චෛතසික කියන වචනයෙන් භාවිතා කරන්නේ. එතකොට හැබැයි ජලය වගේ තමයි මේ හිත. ඒ නිසා පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මහණෙනි මේ හිත ස්වභාවයෙන්ම පිරිසිදුයි කියලා වදාළේ ජලය වගේ තමයි හිත. ඒකට වැටෙන ද්‍රව්‍ය වගේ තමයි චෛතසික. ඒ නිසා ඒවෙන් තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා මනෝ පුබ්බංගමා ධම්මා ධර්මියෝ චිත්තය පූර්වාංගම කොට ඇත්තෝ යන දම්පියයි.
සීත උෂ්ණ ආදීන් විකාරයට පැමිණෙන්නේ රූපය. අරූප ධර්මයන්ගේ සේ විකාරයට පැමිණීම ඇතත් එහි රූප ව්‍යවහාරය නොලැබේ. ඒ මොකද හේතුව? අරූප ධර්මයක් වෙනස් වෙනවා. හැබැයි සීත උෂ්ණ ආදී කරනකොට ප්‍රකට වූ විකාර රූපය ඇති බැවිනි. අරූප කියන්නේ හිතත් වෙනස් වුණාට අර රූප කියන්නේ සීතලෙන් උණුසුමින් වෙනස් වෙනවා වගේ ඒක නිකන් අර දැන් අපි හිතමුකෝ මේ පිංගුතුන් අවුවට ගියෝතින් කළු වෙලා වෙනස් වෙනවා රුප්පණය වෙනවා. එතකොට සීත පළාතකට ගියෝතින් ඒත් එහෙමයි. තොල් පැලෙනවා නිකන් ලිප් ටිප් ගාගෙන ලිප් බාම් ගාගෙන එක එක ඒවා කරගෙන ඔය යන්නේ දඹදිව යනකොටත් කට්ටිය යන්නේ සමහර වෙලාවට එහෙම කරගෙන යන්නේ. එතකොට මේ තොල් පැලෙනවා එක එක දේවල් මේ විකාර වෙනවා. මොකද්ද? ඒක නිසා රූප වෙනවා. රුප්පණය වෙනවා කියන අර්ථයෙන් රූප. එතකොට පින්වතුනි අරූපයෙහි එබන්දක් නැති බැවින් ඒ කියන්නේ එක සිත කියන එක සීතලට වෙනස් වෙන්නේ නැහැ උණුසුමට වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට හිතේ ධර්මතාවයක් අනුව අර බෙර ගන්නවා වගේ ඒකත් අර වදින හැටියට තමයි හිත වෙනස් වෙන්නේ. ඒ රූපයේද පඨවි ආදී වශයෙන් 8 වැදෑරුම්ගේ වාන යනු තෘෂ්ණාවටය. තණ්හාවේ ඒ වාන සංඛ්‍යාත නිර්වාණය තෘෂ්ණාවෙන් නික්මුනේ නිර්වාණය. රාග ගිනි ආදී නිවන්නේ හෝ නිර්වාණයයි. මාර්ගඵල චිත්තයන්ට අරමුණු අසංකත ධාතු බව දත යුතු. අසංකත නම් ප්‍රත්‍යෙන් උපන්. ඒ කියන්නේ අර කියපු වගේ මොනවා හරි හේතුවකින් හට නොගත්ත නම් ඒක අසංකත වෙනවා. හේතුන්ගෙන් හටගත්ත හැමදේම සංකත වෙනවා. සංකත අසංකතයක් කිව්වොත් නිවනයි. සංකතයක් කිව්වොත් මෙන්න මේ හේතුන්ගෙන් ඇති වෙච්ච සියලුම දේවල්. එහෙනම් ඔන්න ප්‍රශ්න ටිකක් අහලා තිනවා. අභිධර්මාර්ථ කීවැදෑරුම්ද? කීවැදෑරුම් වෙනවද අභිධර්මාර්ථ? 4 වැදෑරුම් වෙනවා. දැන් පින්වතුන්ට ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අභිධර්මයේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා 4 වැදෑරුම් වෙනවා. පරමාර්ථ 4ක්. චිත්තේ යනු කිම? ඒ කීවැදෑරුම්ද? සිත කියලා කියන්නේ මොකද්ද? අරමුණු හිතන නිසා අරමුණු දැනගන්නා නිසා හිත කියන වචනය කියනවා. අර ඒක 89 වැදෑරුම් හරි 121 වැදෑරුම් හරි වෙනවා. ඊළඟට පින්වතුනි චෛතසික යනු කිම? චෛතසික කියන්නේ හිතෙහි යෙදුණු හිතෙහි යෙදෙන චේතසී භවං චේතසිකෝ කියලා කියන හිතෙහි යෙදුණු චෛතසිකයෝයි. ඒ කී වැදෑරුම්ද? ඒක 52 වැදෑරුම් වෙනවා. චෛතසික කියන්නේ 52 ආකාරයකට යනවා. චිත්ත චෛතසිකයන්ගේ ප්‍රධාන කවරහොද? එහෙනම් දැන් කසායේ ප්‍රධාන කවුද? කසායේ ප්‍රධානය කවුද? වතුර ටික. එහෙනම් ඉතින් හිතත් මේකේ චිත්ත චෛතසික වල ප්‍රධානිය තමයි මේ සිත. එතකොට ඒ වාගේ ඒ කුමක් හින්ද? රූප යනු කිම? රූප කියලා කියන්නේ සීතලින් උණුසුමින් වෙනස් වෙන නිසා රූප කියලා කියනවා. ඊළඟට කෙතෙක්ද? රූප 28ක් තියෙනවා. නිර්වාණය යනු කිමෙක්ද? නිර්වාණය කියලා කියන්නේ තණ්හාවෙන් නික්මුණු තැන. එය කවර සිතකට අරමුණු වේද? කවර සිතකටද නිර්වාණය අරමුණු වෙන්නේ? නිර්වාණය අරමුණු වෙන්නේ ලෝකෝත්තර මාර්ග සිතට. ලෝකෝත්තර මාර්ග සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ මොනවද? සෝවාන් මාර්ගඥාන සිත, සකදාගාමි මාර්ගඥාන සිත, අනාගාමි මාර්ගඥාන සිත, අරිහත් මාර්ගඥාන සිත. එහෙනම් තව අපිට විනාඩි 7ක් 8ක් තියෙනවා කාලය ප්‍රශ්න අහන්න. හරි ප්‍රශ්න අහන්න තියෙනවද? කියන්න බලන්න. ගෞරවනීය සාමින්ද්‍රයන් වහන්සේ රාගයේ එළෙන සිත සංසිඳීමට දේශයෙන් පීඩා වූ සිත සහනයට පත් කිරීමට මෝහයෙන් අන්ධකාර වූ සිත නිවීමට නම් අකුසල මූල ධර්මයන්හි සංස්කාරය වරහන් කරලා පංචස්කන්ධය උපාදානය නොකොට භවය පැවැත්වීමට අනුබල ක්‍රමයෙන් එදිනෙදා ප්‍රායෝගිකව වඩන්නේ කෙසේදැයි අභිධර්මය ක්‍රමයෙන් පහදා දෙන මෙන් මෙත් සිතින්
සිහිපත් කර තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ උපාදාන කරගන්න නැතුව දැන් රාගයෙන්, ද්වේෂයෙන්, දැන් මෝහයෙන් අරමුණ අල්ලගන්නේ නැතුව කොහොමද දැන් ඒක නිවීම ලබා ගන්න. දැන් අපිට එන අරමුණු රාගයෙන් අල්ලගන්න නැතුව, උපාදාන කරගන්න නැතුව ඉන්නේ කොහොමද? දැන් ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ආර්ය සත්‍ය වශයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. දැන් ওই භාවනා ක්‍රමයේ එකපාරටම අපිට ඔතෙන්ට යන්න බෑනේ. ඒකට අපිට සමත භාවනාව ටිකක් වඩලා විපස්සනාවට හැරෙන්න තියෙන ක්‍රමයක්. අපි මේ වැඩසටහනකදී හැම වැඩසටහනකදීම අවසානයේ පොඩි භාවනාවක් කියලා දෙන්න ඕනේ. ඒකත් ඊටාම වැදගත් දෙයක් වෙනවා. කර්මස්ථාන 40ක් තියෙනවනේ. 40ම අපි ඉගෙන ගමු බලන්න. ඒ කියන්නේ මේ කර්මස්ථාන 40ක් තියෙනවා. එතකොට දැන් ඒකෙදි ස්කන්ධ පහ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ මේවා ඇතිවීම නැතිවීම වෙන් වශයෙන් හඳුන ගන්න අපේ රාග ද්වේෂ මෝහ ඇති වෙන ඒ ගතිය නිවීම ඇති වෙනවා. ඒ කියන්නේ ඒවා හඳුන ගන්න තාක් නිවීම ඇති වෙනවා. ඊට පස්සේ රාග ද්වේෂ මෝහ හට ගන්නවා නම් ඒක වෙනම හිතන්න ඕන. අර ඒ ධර්මතා හිතනකොට රාග ද්වේෂ මෝහ නිවිලම යනවා. අන්න එහෙමයි වෙන්නේ. ඒක නිසා මේ ස්කන්ධ වශයෙන් දකිනකොට, ආයතන වශයෙන් දකිනකොට, ආර්ය සත්‍ය වශයෙන් දකිනකොට මේ ඔක්කොම මේ හේතුඵල ධර්ම. ඒව ගැඹුරු කාරණා මම මේ වචන කිව්වට ඒකේ දැන් තියෙනවා රූපය රූපයක් විදියට දකිනකොට. ඒ කියන්නේ සීතල උණුසුම වෙනස් වෙන විදිය දකිනකොට. මේ විකාර වෙන විදිය දකිනකොට, මොහොතක් ගානේ වෙනස් වෙවි මේවා හට ගන්න විදි දකිනකොට, වේදනා විඳීම් කෝටි ගණන් මේ ඇහෙන් විඳිනවා, කනෙන් විඳිනවා. මේවත් අර ඇහැට පේන එක නැති වෙනකොට කනට ඇහෙන එක ඇති වෙනවා, කනට ඇහෙන එක නැති වෙලා තමයි ඇහැට පේන්නේ. ඒතකොට ඇහි වේදනාව නැති වෙලා කනේ වේදනාව ඇති වෙනවා, කනේ වේදනාව ඇති වෙලා ඇහි වේදනාව ඇති වෙනවා, නහය වේදනාව ඇති වෙනවා, දිවේ වේදනාව. මේක අර බෙරේට වදිනවා වගේ වදින ගානයක් පාසා මේ වේදනාව ඇති වෙනවා වගේ. ඒ වගේ තමයි අපිට දැන් බෙරේට වේදනාව නැති වුණත් වේදනාව දැනෙනවා වගේ හිතුවොත් පින්වතුනි ගත්තාම ඒ වගේ තමයි අපිටත් මේ විඳීම් ඇති වෙනවා. ඒවයිත් අනිත්‍ය ආදී වශයෙන් වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා. දැන් සැප වේදනාවක් දැනුණාම මේක තියාගන්න හදනවා, මගේ කරගන්න හදනවා. දුක් වේදනාවක් ලැබුණාම ඒක ප්‍රතික්ෂේප කරලා සැපය බලාපොරොත්තු වෙලා සැපේ මගේ කරගන්න හදන, දුකට අකමැති පටිගය ඇති කරගන්න. එහෙමනේ වෙන්නේ. මෙන්න මේ ගතිය නැති කරගන්නට ස්කන්ධ වශයෙන්, ඒ කියන්නේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා සලකුණු කිරීම වශයෙන් වහ වෙනස් වෙනවා. දැන් ඇහැ වෙනස් වෙනවා නම්, කන වෙනස් වෙනවා නම්, නහය වෙනස් වෙනවා. මේ අරමුණු මොහොතක් ගානේ වෙනස් වෙන හැටි ඒව පේන්න ගන්නවා. සංඥා, සංකාර, චේතනාත් වෙනස් වෙනවා. විඥාන සිතුත් ඒ විදිහට මවා ගැනීමත් ඔක්කොම වෙනස් වෙනවා. එහෙමයි වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය අහන්න අවස්ථාවකුත් කට්ටියට ඕඩියන් දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සිත විඥානයේ ලෙස ඇඳින්නේ නොහැකි නේද? ඔව්. දැන් සිත කියන එකේ තේරුම බුදුරයන් වහන්සේ වදාරනවා ආරම්මණං චින්තේති චිත්තං. අරමුණු හිතන නිසා සිත කියලා කියනවා. අරමුණු හිතෙනවා කියන අර්ථයෙන් හිත කියනවා. විඥාණය කියලා කියන්නේ ආරම්මණං විජානාති විඥාන. එමේ විජානාති චිත්තං කියලා කියනවා. අරමුණු දැනගන්නා නිසා සිත කියලා කියනවා. ඒකම අරමුණු විජානනය කරන අර්ථයෙන් විඥාන කියන වචනේ භාවිතා කරනවා. හැබැයි ඔය ප්‍රශ්නේ අහන්නේ මිනිසුන්ගේ තියෙනවා සාමාන්‍ය බාහිර ලෝකයේ කතනයේදී දින සංඥා, විඥාන, පඤ්ඤා කියලා කතාවක්. සංඥා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය අධ්‍යාපනය සාමාන්‍යයෙන් හඳුනා ගැනීම. ඒවට කියන සංඥා කියලා. විඥාන කියලා කියන්නේ ටිකක් එහා ගියපු බුද්ධිමත් ඉතා ඉහළ තැනක්. ඒ කියන්නේ මේ ආචාර්ය මහාචාර්ය වෙන වගේ හොඳට අධ්‍යාපනය ලැබීමක්. පඤ්ඤා කියලා කියන්නේ
විදර්ශනා ප්‍රඥාව ප්‍රකාරයෙන් දැකීමට කියනවා පඤ්ඤා කියලා. ඔය කියන කතාව ඒක සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ භාවිතාවට අනුව විඥාණය ගන්න එපා. මෙතන බුදුරජාණන් වහන්සේ වදාරනවා මේකම සිත තමයි විඥාණය කියලා කියන්නේ. අභිධර්මයේ උගන්වනවා ඒක. ඒක බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරනවා එහෙම. දැන් මම මට පෙන්නන්න පුළුවන් මෙන්න මේ ධම්මසංගණී ප්‍රකරණය ගන්න මම ඒ තැන පෙන්නන්න. ධම්මසංගණී ප්‍රකරණය තුල මේ ධම්මසංගණී ප්‍රකරණයේ තියෙනවා මේ කතමේ තස්මින් සමේ චිත්තං හෝති. ඒ කියන්නේ මේ ඔතන මේ මේ තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණේ. මේකේ තියෙනවා කතමේ තස්මින් සමේ චිත්තං හෝති. මේ තියෙන්නේ කතමන් තස්මින් සමේ චිත්තං හෝති. මේ ටික පෙන්වන්න ඕන. දැන් මේක නැත්නම් මේ සාමාන්‍ය ඔය ධර්මයේ විකෘති කරන අය ඒ ඔය එක එක දේවල් කියනවා මේ මිනිස්සු මුලාවේ දානවා. බලන්න ත්‍රිපිටකයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ පේනවද? හරියට බලන්න ඩිස්ප්ලේ එක. එතකොට මේ මෙන්න මෙතන බලන්න පොඩ්ඩක්. කතමන් තස්මින් සමයේ චිත්තං හොති. මෙතන සිංහල අර්ථයක් තියෙනවා. කවරෙක් ඒ සමයෙහි සිත වෙයියත් ඒ සමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් ඒ වගේම මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝධාතුයේද මේ සමයෙහි චිත්තය වේ. එහෙනම් චිත්තය කියන්නේ මොකද්ද? චිත්තය කියලා කියන්නේ මනස, හෘදේ වස්තුව, ඒ වගේම තමයි මනින්ද්‍රිය, විඥානය. හෘදේ වස්තුව කියන එක රූපයක්. හදයන් කියලා හිතට නමක් දෙනවා. ඒක කියන්නේ කෙලින්ම මේ සිතට කියන නමක් හදයන් කියලා කියන්නේ හෘදේ වස්තුවේ හට ගන්න නිසා. එතකොට මෙතන විඥානං කියලා කියන්නේ සිතයි, චිත්තං කියලා කියන්නේ සිතම තමයි. ඊළඟ ප්‍රශ්නය අහන්න කියන්න. ප්‍රශ්න අහන්න පුළුවන්. අහන්න පුළුවන් කාට හරි ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවද? අහන්න කවුරුවත් නැද්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. යම් කෙනෙක් කුසලයකට සමවදිනවා කියලා හෝ උපන් කුසලය හඳුනාගන්නේ එසේත් නැත්නම් නිරීක්ෂණය කරන්නේ කරන උපාය මාර්ගය මොකක්ද ස්වාමීන් වහන්සේ? ඔව්. කුසලයකට අපිට සමවැදීම කියන කාරණේ. සමවදිනව කියලා කියන්නේ දැන් අකුසල චිත්තක ඉඳන් කුසල චිත්තයකට සමවදිනවා නම් ඒ කියන්නේ උපන් කුසලය හඳුනාගන්නේ කොහොමද? නිරීක්ෂණය කරන්නේ කොහොමද? ඔව්. අපිට උපාය මාර්ගයක් කියලා දෙන්න පුළුවන්. ඊටම වැදගත්. දැන් ගත්තාම අකුසල චිත්තයක් දැන් අපි හිතමු තරහක් ආවා කියලා. දැන් තරහෙන් හිතනවා. ඒක අකුසලයක් විදියටත් දැනගන්න ඕන. ඒකම අපි තරහෙන් ඒක මේ තරහ හේතු කොටගෙන මෙයා මොකද කරන්නේ? අනේ මේ තරහ මට ඇති වුණා. අනේ ඇති වෙච්ච තරහ එතනම නිවිල ගියා.
ඒක අනිත්‍යයි කියලා විපස්සනාවට හැරෙව්වොත් අන්න ඒක කුසලයක්. ඒක කුසලයට සමවැදීමක්. එතකොට ආපජ්ජන ඒ කියන්නේ කුසලයට මනාව එළඹීමට කියනවා සමවැදීම කියලා. තේරුණාද? සමාපatti කියන එකේ තේරුම තමයි කුසලයට අකුසල සමාපatti තියෙනවා කුසල සමාපatti තියෙනවා. අකුසලයට සමවැදීම අකුසලයට එළඹීමත් කුසලයට එළඹීමත්. අකුසලයට හිත පොළඹවන්න පුළුවන්. දැන් ඔහොම ඉන්නකොට දැන් ඔන්න හොඳට කතා කරගෙන ඉන්නකොට එකපාරටම මට පුළුවන් ඔය අයට තරහ ගස්සවන්න. මම බනිනවා කාට හරි විශේෂයෙන්ම අපි අකමැති සාමාන්‍යයෙන් මේ කවුරු හරි ප්‍රියමනාපම කෙනෙක් ඉන්නවා. එයාට බනිනකොට උදාහරණයක් වශයෙන් මම දේශපාලනය ඇදලා ගන්නවා. එතකොට මට පුළුවන් ඔය සිත මම දේශපාලනේ කාට හරි බනිනකොට ඔතනම තරහ ගස්සන්න. එතකොට ඒ තරහට ආපජ්ජනය කරනවා. ඒ කියන්නේ පමුණුවනවා. එතකොට ඔන්න තමන්ගේ හිත අකුසල සමාපත්තියට ආවා. සංආපජ්ජනයට ආවා. ඊට පස්සේ දැන් අකුසලයෙන් දැන් හිතන්න ගන්නවා. ඊට පස්සේ කුසලය දැන් ඕක කවුරු හරි කියන ඕව ඉතින් හැමදාම පොදු ධර්මතාවයන් ඉතින් ඕව අහන එක ස්වභාවයක්නේ කියලා ඒක තමන් සාමාන්‍යයෙන් ඒක එකෝ මේ උපේක්ෂා වෙනෝ එකෝ කර්මයේ ස්වභාවයෙන් ගන්නෝ කර්මයේ ස්වකීයත්ෙන් නැත්නම් අනිත්‍යතාදී ධර්මතාව වශයෙන් ගන්නවා ඒක කුසල පැත්තට එනවා. ඒ අතර අපිට මේ පිනක් කරන්නත් පිනක් තියෙන්න ඕන කියලා කියනවානේ. එහෙමම නැහැ. පිනක් කරන්නත් පවකිනුත් පිනක් කරන්න පුළුවන්. තේරුණාද? පව කියන්නේ පව් විපාකයකින් පිනක් උපදවන්න පුළුවන්. දැන් අකුසලයෙන් එන්නේ තරහ. ඒ කියන්නේ තරහ එන දේවල් දකින්න ලැබෙනවා. ඒකම පින්වත්නි අපි පිනක් වශයෙන් මෛත්‍රී කරලා හරි අර ඒ වගේ හරව ගන්නවා. ඒ විදියට ගත්තාම අපට පුළුවන්කම තියෙනවා මේ ඒක කුසලයට හරවන්න අකුසලයට අපි ගොඩක් හරි අරමුණේදී අකුසලයට හැරෙනවා. අකුසලයට හැරෙන එක අපි වීරියෙන් කුසලයට හරව ගන්නවා. ඒකට අවබෝධය ඕන වෙනවා. ඒ අවබෝධය මෙන්න මේ අභිධර්ම ඉගෙන ගන්නකොට ඉස්සරහට ඒකට ලැබෙනවා. එහෙනම් ඊළඟට තව ප්‍රශ්න අවසරයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. විඥානයේ සහ චෛතසිකයේ අත්‍යන්ත සම්බන්ධය කුමක්ද? දැන් විඥානය කියන්නේ අරමුණු සිතීමනේ. ඒ කියන්නේ දැන් ගත්තාම අරමුණ දැනීමට කියනවා විඥානය කියලා. ඒකට කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, දෙපස් විඥානය කියලා අභිධර්මයේ උගන්වනවා. ඉස්සරහට විඥානය. අනිත් එක ඇහුවේ ප්‍රශ්නේ මොකද්ද? චෛතසික. චෛතසික කියලා කියන්නේ දැන් ඒකට විඥානය හඳුනා ගැනීමක් විතරයි. ඒ හඳුනා ගැනීම කියන කාරණය හරියටම හඳුනා ගැනීමක් නිවැරදිව වෙන්නේ චෛතසික එකතු වෙනකොට තමයි. දැන් විඥානයේ ස්වභාවය හඳුනා ගැනීමයි. ඒ හඳුනා ගැනීම කියන එක තරහද කුසල්ද ලෝභයද මොනප ඒවර චෛතසික අනුව අර හඳුනා ගැනීම වෙනස් වෙනවා. ඒක තමයි මේ විදිහට චෛතසික කියලා කියන්නේ. ඒ චෛතසික කියන්නේ හිතෙහි යෙදෙන ධර්ම. ඒ ටික තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. චෛතසික ටිකක් ඉගෙන ගත්තාම ඒකට වැඩි කාලයක් යන එකක් නැහැ. අපි ඉතා ඉක්මනින් ඒ ටික මේ කරනවා. ඒකට තව ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් කතා කරන්න පුළුවන්. දැන් හරි නේද කාලේ? ඔව් ස්වාමීන් කියන්න. වහන්සේ මේ පංචස්කන්ධයේ විදර්ශනා කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? පංචස්කන්ධය විදර්ශනා කරන්නේ පංචස්කන්ධය විදර්ශනා කරන්නට නම් අනිවාර්යයෙන්ම මේ සමත භාවනාව ටිකක් කරලා තියෙන්නම ඕන. ඒකට ආනාපාන සති භාවනාව පළමුවෙන්ම සිද්ධ කරන්න ඕන. මේ හොඳට මේ පාර අපි කියලා දෙන්නම් ආනාපාන සතියම දැන් ওই ප්‍රශ්නේ ආපු හින්දා මේ නාසිකා
අග්‍රයට හිත පිහිටුවලා නාසිකාගක් බලන්නේ නැහැ. උඩුතොල්පටෙන් උඩ මෙන්න මේ හරිය. මොකද මේ ඇහැ අරගෙන පේන්නේ නැති නහය ඇහැ වහගෙන බලන්න හදන්නත් එතකොට මේ නතනින් කැක්කුමක් එනවා මේ ඇතුලෙන්. ඒ නිසා ඒක නෙමෙයි ස්වාභාවික මේ නිකන් අභිමුඛයට මේ හරියට සිත පිහිටුවනවා. පිහිටුවලා එයා කරන්නේ සෝ සතෝ අස්සසති. එතම ඔහුට තියෙන්නේ දැන් හිත පිහිටුවා ගත්තු එක එයාට තියෙන්නේ සිහි ඇත්තේම මෙතනින් ආස්වාස කරනවා. හිතෙම සිහි ඇත්තේම ආස්වාස කරයි. ඒ කියන්නේ සිහි ඇත්තේම කියලා කියන්නේ සිහි කරමින්ම මොකද්ද මේ සිහි කරමින් කියලා කියන්නේ ආස්වාස කියලා දැන සිහි කරනවා. ඒටම සිහි ඇත්තේම ප්‍රස්වාස කරයි. එතෙම ප්‍රස්වාස කියලා සිහි කරමින්ම ප්‍රස්වාස කරනවා. අර ආස්වාස ප්‍රස්වාස ඒ විදියට හඳුනා ගන්නවා. එතන ඒ කියන්නේ හඳුනා ගැනීම වෙන්නේ මතක තියාගන්න ඕන සෝ සතෝ අස්ස සති. දැන් දැනගන්නවා කිව්ව පජානාති වෙනවා. ඒක නෑ. මෙතෙන්ට නෑ පජානාති තාම සිහි කරන එකක් විතරයි කරන්නේ. මොකද තාම දැනගන්න තරම් ලොකු සිතක් දියුණු වෙලා නැහැනේ. ඒ නිසා ආස්වාද පාසාද කියලාවත් හරියට දැනගන්න බැරි නිසා අපට සිහි කිරීමක් ඕන වෙනවා. ඒක නිසා තමයි සෝ සතෝ අස්ස සති. හෙතෙම සිහි ඇත්තේම ආස්වාස කරයි. සෝ සතෝ පස්ස සති. හෙතෙම සිහි ඇත්තේම ප්‍රස්වාස කරයි. ඊළඟ පියවර දැන් කාලයක් කරනකොට ඊළඟ පියවරට යනවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා ඔය හුස්ම ඉහළ පහළ ගන්නකොට විනාඩි තප්පර ගාණක් විනාඩි ගාණක් යනකොට ඇතැම් විට දීර්ඝ හුස්ම රැල්ලක් යනවා. අන්න එතකොට දීර්ඝ හුස්ම රැල්ලක් කියලා දැනගන්න. වා කියන්නේ ඇතැම් විට. තේරුණා? දීගං වා අස්ස සන්තෝ. දීගං වා පස්ස සන්තෝ. වා කියන්නේ මේ ඇතැම් විට. එතකොට පස්ස සන්තෝ. එතකොට පාස්වාස කරන්නේ දැනගන්න. ඊළඟට ඊට පස්සේ ওই ටික කොහොම දැනගෙන දැන් ඉදිරි භාවනාවේදී ටික අපි කියලා දෙන්නම්. මේ ඔහොම කරලා සමාධිය උපදවා ගන්න. උපදවාගෙන ඊට පස්සේ විපස්සනාවට හැරෙනකොට විපස්සනාවේ පළමුවෙන්ම රූපය වෙන් වශයෙන් දකින්න බලනවා. කෙස් ටික වෙන් කරනවා, ලෝම ටික වෙන් කරනවා, නියපොතු ටික, දත් ටික අර සමත භාවනාවේ නම් පිළිකුල් වශයෙන් වඩන්නේ. සමත භාවනා කරනකොට පිළිකුල වැඩෙන විදිහට වඩන්නේ. විපස්සනා කරනකොට කෙස් ටික පිළිකුල් කියලා හිතන්නේ නැහැ. කෙස් ටික අනිත්‍යයි. ලෝම ටික අනිත්‍යයි, නියපොතු ටික අනිත්‍යයි, දත් ටික අනිත්‍යයි, සම මස් නහර වෙනම නිකන් අර අනිත්‍ය සංඥාවෙන් දකිනවා. ඒ වගේම දුක්ඛ සංඥාවෙන් දකිනවා, අනාත්ම සංඥාවෙන් දකිනවා. මෙහෙම වෙන් වශයෙන් දකිනවා. ඒතකොට රූපය විදර්ශනා කරනවා. තේරුණාද? වේදනාව විඳීම සිතක් උපදිනකොට ඒ සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂාව ඒ වේදනාව ගැනත් අපි ඉස්සරහට ගොඩාක් කතා වෙනවා අභිධර්මයේ. ඒ ගැනත් ඒ විදිහට මෙනෙහි කරනවා. අනිත්‍ය වෙන. ඒව තමයි පංචස්කන්ධ විදර්ශනාව කියන්නේ සංඥාව, සංකාර, විඥාන ඔන්න ඔහොමයි තියෙන්නේ. එහෙනම් අදට කාලය ඉක්මලා ගියා. අපි සාමාන්‍ය 10ට නවත්තන්න ඕන. 10යි 13යි. මේ කට්ටියට එපා වෙයි, මාවත් එපා වෙනවා, අභිධර්මෙත් එපා වෙනවා. ඒක හින්දා මෙයින් මේ වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනාටම ඒකාන්තයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම මේ උතුම් අභිධර්ම වැඩසටහනට ඔබටත් මටත් ඒකාන්තයෙන්ම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනාව පිහිටවනවා. ඉතින් අද මේ වැඩසටහන ඇත්තටම මේව කරගන්නට විශේෂයෙන්ම අපිට මේ අදහස යොමු කරලා ඒ වගේම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ආරාධනා කරලා මේ කටයුත්ත මෙහෙවපු පින්වත් නර්මදා දංගම්පොළ මෙනවියටත් ඒ වගේම මේ තාක්ෂණික සහාය අපේ ආරණ්‍ය සිට මේ ලබා දෙන්නේ අපේ පින්වත් මේ මధుරංග මල්ලි අපේ රියදුරු මහත්තයා. ඉතින් මොහුටත් ඒ වගේම මේ විශේෂයෙන්ම මේ Zoom තාක්ෂණය
ඒ සියලු වියදම් දරාගෙන නර්මදා දංගම්පොළ මෙනවිය. ඉතින් ඒවා ඒ කොළඹ සිට ඒව මෙහෙවනෝ. ඉතාම පිං. ඉතින් ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් ගොඩාක් සද්ධාවෙන් ගොඩාක් වුවමනාවෙන් පින්වත් සමහර ස්වාමීන් වහන්සේලා ඇති. ඒ වගේම තමයි මෑණියන් වහන්සේලා ඇති. එතකොට පින්වතුන් මේ වාසනාවන්ත පින්වතුන් හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම හැම කල්ලි නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් දියුණු වේවා, සුවසේම පාරමී ගුණ දියුණු වේවා. නමින් මියගිය ඥාතීන්ටත් අපවත් වී වදාළ ගරු කටයුතු සාමීන්ද්‍රයන් වහන්සේලා වරප්‍රමුඛ මහා සංඝරුවනටත් ඒ වගේම මේ පින්වත් වේවා, සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන් සහිත ඥාතීන්ටත් හැම දෙනාටමත් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමා මහ නිවන සුවසේම අවබෝධය පිණිසම හේතු වාසනාම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවිච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අද දින අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම අභිධර්ම දේශනාව කරන්නට අපේ ආරාධනා පිළිගෙන වැඩම කර වදාළ අපගේ කල්යාණ මිත්‍ර ඕපාත සමිත හරි ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. උන්වහන්සේට මේ ධර්ම දානමය කුසල කර්මය පාරමී බලයක්ම වේවා. උන්වහන්සේ පැතූ බෝධිඥානයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට උන්වහන්සේට මේ කුසලයේ පාරමී ශක්තියක්ම වේවායි අපි සියලු දෙනාම සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසීමට පැමිණෙන බොහෝ දෙනෙක් උන්වහන්සේගේ දේශනා අවසානයේදී කියන්නේ ආශ්චර්යයි අద్భుත ධර්මයක් කියලා ස්වාමීන් වහන්සේ. මේ අභිධර්මය කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යවත් අద్భుත ධර්මයක්. ඉතින් අද දින ඔබ වහන්සේ මේ කරන ලද කැපකිරීම ඔබ වහන්සේගේ ශාසනික ජීවිතයේ තව තවත් උපනංවා ගන්නට සියලු ශාසනික කාර්යයන් සාර්ථක වන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා. දීර්ඝායු වේවා, කුසල බලය ඉස්මතු වේවායි අපි සියලු දෙනාම নমස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි ඊළඟ සතියේ මේ විදිහටම අපිට පොය දිනය තමයි වැටෙන්නේ 29 වෙනිදා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා අපි පොය දිනේ රාත්‍රියේ මේ දේශනාව පවත්වමු කියලා. ඒ වගේම තමයි මේ දේශනාවේ අද දින දේශනාව පැය දෙකකට ආසන කාලයක් පැවැත්ුණා. ආලෝක ටීවී ඔස්සේ ඔබට නැවත මේ දේශනාව නරඹන්නට පුළුවන්. දේශනාව දීර්ඝ නිසා මේක කොටස් දෙකක් විදිහට තමයි ප්‍රකාශ කරන්නේ ආලෝක ටීවී ඔස්සේ. ඒ වගේම WhatsApp group එක හරහා ඔබට ඒ link එක පසුව ලැබීමට සලස්වනවා. ඉතින් නැවත දේශනාව ශ්‍රවණය කරන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් සම්බන්ධ වුණු සියලුම ගිහි පිරිසටත් තෙරුවන් සරණයි අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟ සතියේ දේශනාවෙන් සම්බන්ධ වෙමු.